අඩඩෝ සැම්සුන් දැක්කද මගේ අලුත් ටයිටේනියම් පෙනුම? මම දැන් වෙන කවරදාටත් වඩා ප්‍රීමියම් පෙනුමකින් ඉන්නේ. පෙනුම විතරයිනේ බං. මගේ S Pen එකෙන් මම කරන වැඩ දැක්කොත් උඹට පිස්සු හැදෙයි. උඹ තාම අතින්ම නේද කොටන්නේ? අතින් කෙටුවත් මගේ Face ID එක වගේ security දෙයක් උඹට තියෙනවද? උඹේ ඇඟිලි සලකුණ හරියට වැඩ කරන්නෙත් නැහැ සමහර වෙලාවට. ඇඟිලි සලකුණ විතරක් නෙවෙයි මට ස්ප්ලිට් ස්ක්‍රීන් පුළුවන්. උඹේ එකේ එක වැඩක් කරද්දි තව එකක් කරන්න බැහැනේ. වැඩ වැඩියෙන් කරලා වැඩක් නැහැ. ක්වොලිටි එක නැත්නම්. මගේ වීඩියෝ ක්වොලිටි එකයි Instagram අප්ලෝඩ් වල ලස්සනයි දැක්කාම උඹට අඬන්න හිතෙයි. ඕක ඉතින් හැමදාම කියන කතාවනේ. හැබැයි හඳේ පින්තූරයක් ගන්න ඕන වුණාම හැමෝම හොයන්නේ මාව නේද? උඹට හඳ පේන්නේ සුදු තිතක් වගේනේ. හඳ අල්ලලා මොනවා කරන්නද බං? මගේ ඉකෝසිස්ටම් එක බලපන්. මගේ Mac එකයි AirPods එකයි ඔක්කොම එකට වැඩ කරන්නේ නූලට. ඉකෝසිස්ටම් නෙවෙයි ඕකට කියන්නේ හිරගයක් කියලා. උඹලගේ එකකට වැටුනොත් එළියට එන්න බෑ. මම නිදහස් මට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ නිදහස නිසාම නේද මාස 6ක් යද්දි උඹ ලැග් වෙන්න පටන් ගන්නෙ? මම අවුරුදු 5ක් ගියත් දුවන්නේ අලුත් එකා වගේ. ලැග් වෙන්න ඉස්සර බං. දැන් මගේ ප්‍රොසෙසර් එකයි 120 Hz ඩිස්ප්ලේ එකයි දැක්කාම උඹේ ඩිස්ප්ලේ එක පේන්නේ පරණ ටීවී එකක් වගේ. ඒ වුණාට මම ගත්තොත් ඒක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. අවුරුදු 2කින් විකුණුවත් මට හොඳ ගාණක් හම්බෙනවා. උඹේ ගාණ මාසෙන් භාගෙට බහිනවා. ඒක ඉතින් අපේ මිනිස්සුන්ට තියෙන ආදරයට දෙන සහනයක්. උඹලා කරන්නේ චාර්ජර් එකයි බොක්ස් එකයි ඔක්කොම ගලවලා අරන් පරිසරයේ සුරකිමු කියලා බොරු කියන එකනේ. කතාව නම් ඇති. මගේ A series chip එකේ power එක දැක්කාම උඹට හිතෙයි උඹ තාම ගල් යුගයේ කියලා. chip එකේ power එක තිබ්බට මොකද බං? බලපන් උඹේ බැටරි එක දිහා. දැම්ම 100ට 20ට බහැලා නේද? උඹට දවසට 3 පාරක් බිත්තියේ සරණ යන්න වෙනවා. මම තමයි ලෝකේ හොඳම